ඉතින් ඔයාලට ඔන්න අද වීඩියෝ එකෙන් මම සෑහෙන කාලෙකින් ඩේලි ව්ලොග් එකක් ගේන්න කියලා හිතුවා. හැබැයි ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මම දැන් ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ මම කලින් දවසක තෙමු එකෙන් දාපු පාර්සල් එකක්. මේක දවස් කීපයකට කලින් මට ආව එකක්. ඉතින් මම මේකෙන් ඕඩර් කරලා තියෙන්නේ මෙන්න මේ pink color purse එක. මම මේක මේකප් පවුච් එකක් විදිහට තමයි ගන්න හිතාගෙන තමයි මේක ඕඩර් කළේ. ඉතින් මේ පර්ස් එක හදලා තියෙන මැටීරියල් එකත් ඇත්තටම ගොඩක් හොඳයි. හරිම සොෆ්ට්. ඒ වගේම තමයි මට කොහේ හරි ගමනක් යනකොට හරිම ලේසියෙන් මගේ බෑග් එකේ මේක දාගෙන යන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේක ඇතුලේ ගොඩක් ඉඩ තියෙනවා. මට ගොඩක් දේවල් මේකට දාගන්නත් පුළුවන්. ඉතින් මේ පර්ස් එක මම ගත්ත එක නම් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඊළඟට මම ගත්තා මෙන්න මේක. මේක බලමුකෝ. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ ග්ලාස් එකක්. ඒකට කියන්නේ ග්ලාස් එකක්ද? මොකක් හරි. මෙන්න මේක ගත්තා. ඉතින් මේකත් එක්කන් අපිට තව ස්ට්‍රෝ එකකුත් දෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන චූටි බෝඩ් එකක් තියෙනවා. මේක ග්ලාස් එකේ අපිට අලව ගන්නත් පුළුවන්. එතකොට ස්ට්‍රෝ එකේ අලව ගන්නත් පුළුවන්. ඉතින් මේ දෙක තමයි අද ඕඩර් එකේ තිබ්බේ. ඉතින් දැන් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න තමයි යන්නේ. ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දන්නවා මම මේ හදන්නේ මොකද්ද කියලා. මේක මම මගේ කලින් වීඩියෝස් වල රෙසිපි එකක් විදිහටත් මම හිතන්නේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. මම මේ හදන්නේ පැන්කේක්. මට ඇත්තටම මේක හදද්දී බිත්තරයක් දාන්න අමතක වුණා. බනානා වලින් හදන පැන්කේක් එකක් නේ මේක. ඉතින් මට බිත්තරයක් දාන්න බැරි වුණ නිසා මම මුලින්ම හදපු ඒවා හරියට ආවේ නැහැ. පස්සේ තමයි මට මතක් වුණේ මම මේකට බිත්තරයක් එකතු කරේ නෑනේ කියලා. ඊට පස්සේ මම බිත්තරේකුත් දාගෙන ඉදිරි ටික හදාගත්තා. ඒ ටික නම් හරිම රසට ආවා. අර කලින් හදපු ටිකත් එච්චර අවුල ගියේ නෑ. හැබැයි ඒවා නිකන් පොඩක් ඔයිලි ගතිය වැඩි වුණා. ඒක නිසා ඒක කන්න බෑ. ඊට පස්සේ හදාගත්ත ටික නම් හොඳට ආවා. බිත්තරේ බලේ තමයි ඉතින්. බිත්තරයක් නැති වුණාම ඔන්න ඔය වගේ අපිට කෑම හරියට හදාගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලා වැඩි sugar වලට කැමති නැති කෙනෙක් නම් එහෙම නැත්නම් diet plan එකක් follow කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ healthy ඒ වගේම easy breakfast එකක් හදාගන්න. ඉතින් දැන් මම මගේ pancake එක හදාගත්තට පස්සේ මගේ රසම රස ice coffee එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ දවස්වල අපිට campus එකේ vacation එකනේ. හැබැයි දැන් නම් ඒක ඉවර වෙන්න ළඟයි. අපිට පෙබරවාරි වගේ ඉඳන් ආයෙමත් ලෙක්චර්ස් පටන් ගන්නවා. ඉතින් ඒකට අදාළව අද මීටින් එකකුත් අපිට තියෙනවා 10:00ට. ඒ මීටින් එකේදී අපිව ගයිඩ් කරනවා අපි කොහොමද කෝසස් සිලෙක්ට් කරගන්න ඕනේ, මොන වගේ දේවල් වලටද අපි ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් වලට අපිව ගයිඩ් කරන්න අද අපිට මීටින් එකකුත් තියෙනවා. ඉතින් මේ මීටින් එක නම් පටන් ගන්න 10:00ට. තාම 10:00ට නැති නිසා මම ඉක්මනටම මගේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අද මීටින් එකට යන්න ඕනේ.
එහෙනම් අපි ඉස්සරහට බලමු වීඩියෝ එකෙන් අද දවසේ මම කොහොමද මගේ අනිත් වැඩ ටික කරගන්නේ කියලා. දැන් වෙලාව 10යි කාලයි. මට මීටින් එක තියෙනවා කිව්වේ 10:00ටනේ. ඒක නිසා මම තාම වෙලාව තියෙන නිසා මම YouTube එකේ වීඩියෝ එකකුත් දාගෙන මම මගේ breakfast එක ගත්තා. If you are a BTS fan, I know you definitely know about this video. So I'm not going to talking about this. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ පෑන් කේක් ටික හදාගත්තා. බලන්නකෝ මෙන්න මේ වගේ ගොඩක් ඔයිලි ගතිය තියෙනවා. මේ මට කලින් අර බිත්තර දාලා හදාගන්න බැරි වුණ පෑන් කේක් වල. ඔන්න ඉතින් මම මගේ උදේ කෑම කාලා ඉවර වෙනකොට මගේ මීටින් එක පටන් ගන්නත් වෙලාව හරි. ඉතින් 10:00ට මීටින් එක හරියටම පටන් ගත්තා. මම පොඩ්ඩක් ජොයින් වෙනකොට පරක්කු වුණා. ඉතින් අද මීටින් එකේදී ඇත්තටම මම වලට කලින් කිව්වා වගේ අපි කොහොමද අපේ next year එකේදී ඒ කියන්නේ අපේ second year එකේදී අපි කොහොමද courses select කරගන්නේ? අපි high priority එකක් දෙන්න ඕන මොන වගේ courses වලටද? අපි කොහොමද මේ courses balance කරගන්නේ? මෙන්න මේ වගේ ගොඩාක් වැදගත් දේවල් අද meeting එකේදී අපිට කියලා දුන්නා. ඉතින් meeting එක ඉවර වෙනකොට නම් 12 වගේ වුණා. ඊට පස්සේ මම oil massage එකක් කරන්න කියලා හිතුවා. මම ගොඩාක් කාලෙකින් oil massage එකක් කරලා තිබෙත් නැහැ. ඒක නිසා මම හිතුවා අද oil massage එකකුත් කරනවා කියලා. ඉතින් ඊළඟට මම දවල්ට කෑම කෑවා. මට ලෙක්චර්ස් ඉවරුනේ 12ටනේ. ඊට පස්සේ ඔයිල් මසාජ් එක කළා. ඒවා මේවා ඉවර වෙනකොට 12:00 විතර වුණා. එතකොට නම් මට ආයෙමත් ලොකු බඩගින්නක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒක නිසා මම දවල්ට කන්න ගත්තා. මෙන්න මේ ඇඹිල්ල චට්නි එක නම් මාරම රසයි. ඔයාලා මීට කලින් ඇඹිල්ල චට්නි එකක් කාලා නැත්නම් අනිවාර්යෙන් හදලා බලන්න. ඒක මාරම රසයි. ඇඹිල්ල කියන්නේ ටිකක් උෂ්ණ කෑමක්නේ. ඒ වුණාට ඉඳලා හිටලා මෙන්න මෙහෙම ඇඹිල්ල චට්නි එකක් කෑවට ඉතින් නරකත් නෑ. ඔන්න ඉතින් දැන් මම කරන්න යන්නේ මම ආසම දේවල් වලින් එක දෙයක්. මම ඔයාලත් එක්ක කලිනුත් කියලා තියෙනවා මම ගාඩ්නින් වලට ගොඩාක් කැමතියි කියලා. ඉතින් මම කලිනුත් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා මම හදපු එක එක පැල වර්ග. ඉතින් මේ පාරත් මම හිතුවා අලුතින් පැල ටිකක් හදනවා කියලා. අලුතින් කිව්වට අර කලින් හදපු පෝච්චි වලම තමයි ඒවා අයින් කරලා ආයෙමත් අලුතින් පැල ටිකක් හදන්න හිතුවා. ඉතින් මම මේ සම්බන්ධයෙන් ගොඩාක් දන්න කෙනෙක් නෙමෙයි. ඒක නිසා මම මට සාමාන්‍යයෙන් හිතන විදිහට ඒ පස් වර්ග ටික දාලා මේක හදනවා. ඉතින් එහෙනම් අපි බලමු මම කොහොමද මේවා හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම පෝච්චි වල යටටම මම කලින් පෝච්චි වලට දාලා තිබ්බ පස්ම යටම හරියට දැම්මා. ඊට පස්සේ කොම්පෝස්ට් පොහොර ඊළඟට කොහොබත් මෙන්න මේ වගේ දේවලුත් එකතු කරා. ඒ වගේම ඊට අමතරව තව වෙන පොහොර වර්ග ටිකකුත් එකතු කරා. ඊට පස්සේ මම මේ වගේ පැල ටික හදාගත්තා.
ඉතින් පැල ටික හදලා ඉවර වෙලා මම එයාලව මෙන්න මේ වගේ අවුව වැටෙන්නේ නැති තැනකින් තියාගත්තා. අවුව වැටෙන්නේ නැති තැනකින් කියන්නේ වැඩි අවුව වැටෙන්නේ නැහැ. ගොඩාක් රස්නේ අවුවක් මෙතෙන්ට වැටෙන්නේ නැහැ. උදේට විතරයි ලාවට පොඩි අවුවක් වැටෙනවා. පොඩ්ඩක් අවුව වැටෙන්නත් ඕනේනේ. ඉතින් මේ පැල ටික තාම චූටි නිසා මම එයාලව මෙන්න මේ වගේ තැනකින් තියාගත්තා. ඉතින් මෙයාලා තව ටිකක් ලොකු වෙනකොට සාමාන්‍යයෙන් අවුව වැටෙන තැනකින් තියෙනවා. ඊළඟට මම කලින් හදලා තිබ්බ රාඹු පැල ටිකකුත් ගැලෙව්වා. මේවා අපි සාමාන්‍යයෙන් අර කඩෙන් ගන්න තරම් ලොකුවට නම් හැදිලා තිබුණේ නැහැ. සමහර විට පොහොර මදිද දන්නේත් නැහැ. නැත්තම් මම හදලා තියෙන මේ බෝතල් වගේ වගේ මම හැදුවේ. ඒ වගේ ඉඩ මදිද දන්නේත් නැහැ. කොහොම හරි ඉතින් අර වගේ ලොකුවට නම් ආවේ නැහැ. ඒ වුණාට දැන් ඉතින් ඒවා ගලවන්න කාලේ හරි වගේ හින්දා මම ඒ පැල ටිකත් ගලවා ගත්තා. ඉතින් ඊට පස්සේ මම පැල ටික හදලා ඉවර වෙලා නෑවා. නාලා හිම ඉවර වෙලා මට ආයෙමත් හවස මීටින් එකකුත් තියෙනවා. ඉතින් ඒකෙත් පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. ඉතින් ඒ වැඩ ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මම ඊට පස්සේ ජූස් එකකුත් හදාගත්තා. මොකද දැන් 6:00ට මීටින් එක පටන් ගත්තාම මට පැය දෙකක් විතර එක දිගට මීටින් එක තියෙන නිසා මම මෙන්න මේ ජූස් එකත් හදාගෙන ඒකත් බීලා මීටින් එකට ජොයින් වුණා. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස ඉවර වෙන්නේ. මීටින් එකත් ඉවර වුණාට පස්සේ මම රැට කෑම කෑවා. ඉතින් වීඩියෝ එකත් දැන් මෙතනින් නතර කරනවා. මං හිතනවා ඔයාලා වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි ඔයා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඔයාලා හැමෝටම මතක් කරනවා. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් එනකම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.